ආදරණීය දුවේ පුතේ අද අපි මොකද්ද කරන්න යන්නේ බලන්න ඔබ ඉදිරියේ තියෙනවා වතුර පුරවපු බෝතලයක් ප්ලාස්ටික් බෝතලයක් ඒ බෝතලේ ඇතුලේ මේ තියෙන්නේ ප්ලාස්ටික් කුඩා බෝතලයක් ඒ බෝතලේ පල්ලෙහාට බර දරා සිටින්න මම මේ බෝතලේ කටට හයි කරලා තියෙනවා යකඩ නට් එකක් දැන් බලන්න මම කරන්න යන වැඩේ මම දැන් මේ බෝතලය මෙහෙම මිරිකනවා මිරිකපුවාම මොකද වුනේ අර පොඩි බෝතලය යට ගියා මම දැන් අත පුරුල් කරනවා එතකොට මොකද වුනේ බෝතලය උඩට ගියා නැවත ඒක බලන්න මම මෙහෙම බෝතලය මිරිකනවා එතකොට අර පොඩි බෝතලේ යට යනවා. දැන් මං අත බුරුල් කරනවා. එතකොට බෝතලේ උඩට එනවා. දැන් බලමු ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් දරුවනි මේ පොඩි බෝතලය මේ බෝතලේ ඇතුලේ මේ විදිහට පාවෙන්නේ මේ බෝතලේ ඇතුලේ තියෙන වතුර මගෙන් ඉහළට යෙදෙන බලය ඒ කියන්නේ උඩුකුරු තෙරපුමයි මේ බෝතලේ බරයි සමාන නිසා දැන් මම මේ බෝතලේ මිරිකපුවාම මේ බෝතලේ පරිමාව අඩු වෙනවා එතකොට මොකද වෙන්නේ මේකේ ඇතුලේ තියෙන වතුර මේ පොඩි බෝතලේ ඇතුලට ගමන් කරනවා එතකොට මේ පොඩි බෝතලේ බර වැඩි වෙනවා කියන්නේ උඩුකුරු තෙරපුමට වඩා බෝතලේ බර වැඩි වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? බෝතලේ මේ ජලය තුල ගිලෙනවා. මම මේ බෝතලේ ලිහිල් කරපුවාම මේ බෝතලේ ඇතුලේ තියෙන වතුර එළියට යනවා. ඇයි මේ බෝතලේ පරිමාව වැඩි වෙනවනේ. එතකොට පොඩි බෝතලේ තියෙන වතුර පල්ලෙහාට යනවා. එතකොට මේ පොඩි බෝතලේ බරයි උඩුකුරු තෙරපුමයි සමාන වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? බෝතලේ නැවත පාවෙනවා. දැන් අපි ආපහු බලමු ඒ වැඩේ. ඔන්න දැන් මම මේ වෙලාවේදී තියෙන විදිය බලන්න බෝතලේ බරයි උඩුකුරු තෙරපුමයි සමානයි. මම දැන් මේක මිරිකපුවාම අර පොඩි බෝතලේ ඇතුළට වතුර ගිහිල්ලා ඒ පොඩි බෝතලේ බර වැඩි උඩුකුරු තෙරපුම අඩුයි. දැන් මම මේක ලිහිල් කරපුවාම බෝතලේ බර අඩු වෙනවා. ඒ කියන්නේ බෝතලේ බරයි උඩුකුරු තෙරපුමයි සමානයි.